අපේ මල් පෙති මත ලියමි මිහිරි මතකය අපේ මල් පෙති මත ලියමි හිරු දිය වගේ හින මත ඔතා ඔය හිත වටේ මන් දුන්නු වේදනා ඉවසන් ඉන්නවා එපි ඉවසන් ඉන්නවා ඇති පෙර අපේ මතක වෙවුලනා මිතු යටින් ගිලිහිරි දෙනවා ඉරිලා සුසුම් යයි වන්දනා ඔයා හමුවෙන්න තාම හොයනවා තවරලා තවත් ආදරේ නිසා අසිනි හද දිගේ වෙදි වෙදි ඉරිතාලා හීන රිදෙනවා අතර මඟ බලා මම මුලා වෙලා මේ නිල් කඳු අතර මැද හැංගිලා සුන්දර හිත ළඟ ගයමින් එක දෙක ඉන්නද හැමදාමත් කියන්න ලස්සන ඇස්සර සෙනෙහස දෙනවද එක මොහොතක් ඉඟි බිඟි පාමින් මඟ වැඩ කරමින් හිතුවට හැමදාමත් නරකිට හිටියත් නොදැනෙමි මේ හිත අවදාවත් එන්නද ගන්නට දෙනවද අවසර මල් පැණි මේ දහවල් එන්නද ගන්නට දෙනවද අවසර මල් පැණි මේ දහවල් බඹරුන් කීවෙත් මට ඔය රහසයි සලමින් තුරු හසරැල් මල්වල රොන් සොයනා පින්නට පිපුණම ලස්සන
ළඟ ගයමින් එක දෙක ඉන්නද හැමදාමත් කියන්න ලස්සන ඇස්සර සෙනෙහස දෙනවද එක මොහොතක් Hello? Nè, ඒක නම් කොහොමද වෙන්න බෑ. මුදියන්සේ ඔන්න සර් එනවා නතර කරගන්න. යන්න දෙන්න පාසලට. මොකද මේ? අමුසේ තමයි ඔක්කොම කරන්නේ මකුල. තේරෙන්නේ මේ සල මොනවා කියනවද කියලා. Share data code DCR. හෙලෝ. හා නල්ල මලේ නෝනා. තෝ අපිට කරපු වැඩේ චි අසික්කිතයි. වටින්නේ නෑ පර බැල්ලි. තෝ අර හිංසකයාගේ මුළු ජීවිතේම කෑවා. හෙලෝ. හෙලෝ. කට් කරා නේද? ඉඳපන්කෝ මං එන්න. මොනවද දෙයනේ මම මේ කරගත්තේ? මට මොකද මේ වුනේ? මට සමාව දෙන්න එපා සිතිර. සමාව දෙන්න එපා. දැන් ඉතින් ඔයාලට මාව බලන්නවත් වෙන වෙලාවක් නැහනේ. එහෙම හිතන්න එපා. පුළුවන් හැම වෙලේම මම බලන්න එනවනේ. අනිත් එක ආදර කරනවා වගේ නෙමෙයි ජීවත් වෙන එක. හරි ඉතින්. දැන් මට කැම්පස් පටන් ගත්තාම එම මාත් ඉතින් බිසි වෙයි. අම්බෝ ඒක හිතනකොටත් මට බය හිතෙනවා. ඇයි ඒ? නෑ ඉතින් ඔය කැම්පස් යන කෝස් ආදිය ටික වගේ පස්සෙන් එද්දි ඔයා තවත් ගණන් උස්සයි මට. මෙයා හිතන ඒවා. එහෙම නෙවෙයි. මං දැන් ඔයාලට වෙන්දටත් වැඩි ආදරේ. ඕවත් දන්නේ මම ඔයාලට කොච්චර ආදරේද කියලා. මේ මම දැන් කල්පනා කරේ මොකක්ද දන්නවද? ඔයාගේ ඕපතුපු ටික වන්නේ කොහොමද කියලා. ඒකටත් ඉතින් ඔයා මගේ මෙයාලුවෙක් හොයාගනි. මැට්ටා. මේ කුරුළුවත්
පෙරදිනේ කැම්පස් සිලට වුණත් එහෙම මට පාළුවක් නෑනේ. කලම්බුත් හොඳයි ඉතින්. ඒත් මේ වගේ අලුකන්නන් තීවෙන එකක් නැති වෙයි. MBBS එකත් හොඳයි. ඒත් මම මැරෙන කෝස් එකක් අත්තා. නිදිමරණයි පාඩම් කරන්න ගියොත් එහෙම ඔයා කැත වෙයි. මං කැත්ත වුණත් ලස්සන වුණත් ඔයා මාව බඳින්න ඕනේ හරි? මේක මගේ ආත්ම ගානක බැඳීමක්. හරි බැඳේ නැත්තම් එහෙම. බැඳේ නැත්තම් මම මැරිලා හොල්මනක් වෙලා ආවිලා වගේ බෙල්ල මෙඩිකල මල්ල දාන්නේ. සිතිර මට මැරෙන්න බෑ. මට සමා වෙන්න. මට ආදරේ ඕනේ. ඔයා මම රැවට්ටුවා. Hello, Mr. Raja. How are you? I am fine. මොකද හදිසියෙන්ම අපි ගැන හිතුනේ? හිතුණා නෙමෙයි හිතුවා අප්පා හිතුවා. ඒ මොකද? ඒක සිතිර. මොක තමයි? මොකද සිතිර? ඔව් ඒ ලයිෆ් එක ගම සෙට් ඩවුන් වෙලා නේ අප්පා. මොකද උඹලා? ඒ පණ අදින්දයි ගියා කියලා. මොතන හිටගෙන අප්පා. නං පිස්සු කරන්නේ ඇතිනේ. චරි දින්ගම්බුණා ඉපෝ වෙච්ච එක. මේක තමයි නියම විලාව දැලෙලන්න. මිස්ටර් රාජා අපි මේක සෙලිබ්‍රේට් කරන්න ඕන. අපි අදම හම්බ වෙන්න ඕන අද රැට. හොඳ ෆන් එකක් ගන්න ඕන. මට very happy. Okay. Thank you. Okay. හරි රාජ. මුද්‍යාසි කෑ ගහන්නේ. පිස්තෝල අරන් දීව බලන්න. මුද්‍යාසි කියලා තියෙනවනේ. ඔය බලන්න. ඒ මන්ද මුද්‍යාසිත් කරද වැඩ.